මේක ටිෂු එක. මේක අත. අත වෙනයි ටිෂු එක වෙනයි. දැන් මේක ගත්තා එතකොට දැන් ඔය අහන්නේ මේ අත නැති කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා විතරනේ ගොඩක් අය ওই විදියට තමයි බණ අහන්නේ. ඒක නිසා තමයි අර වගේ බෝඩේ බණ කිව්වම ලේසි අර. මගේ යාළුවෙකුත් බණ කියලා පෙන්නුවා. ඒ කියන්නේ 30 40000 බණ අහන එක සාධාරණයි. ඇයි ඉතින් ඔය වගේ අවුට් ඒ වගේම තමයි හරියන්නේ. ඔයිටත් වඩා ගොබ්බණන් ඊටත් වඩා හරියන්නේ. ඒක මුකුත් නෑනේ. කියන්නේ මට මුස්ලිම් මහත්තුරු තුන් දෙනෙක් හම්බ වුණා. එයාලා මෙහෙම කිව්වා. කියලා එතකොට හරි මොකක්වත් හිත තේරුම් ගන්න දෙයක් තියෙනවද? දැන් එතකොට මමත් ඒ කියන එක පවතින මොකක් එක්කද? එතන මොකක් හරි හිතෙන්න ඕන. මොකක් හරි හිතුනොත් තමයි ඒකත් එක්ක තමයි මමත් තේරෙන්නේ. පැහැදිලිද? ඔහේ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ දත්ත දෙකක් එකතු කරලා ඒක ගැට ගහන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. ඉතින් මම හරකෙක් ඉන්නේ පයකට උත්තර දෙන්න. ඉස්සෙල්ලා ඔහේ අහන ප්‍රශ්නේ පැහැදිලි කරලා දී මම මේ තාම කරන්නේ. තාම ඔහේ ප්‍රශ්න ඇහුවට පැහැදිලි නෑ. අර මං කියන නිසා මොකක් හරි ගොන් කතාවක් ඇහුවා. ගෑණියෙක් කැමතිසේම මිනිහා ගැන හිතන් ඉන්නවා අර තව මිනිස්සු ගෑනු ඉන්නවා කියලා. එතකොට නැන්දම්මයිල කියන තොගේ හිතලු යකෝයි තියෙන්නේ කියලා. පළවෙනි ඉගෙන ගැනීම තමයි මේ වැඩසටහනට ඇවිල්ලා වෙන මොකුත් ඔයලා ටික ඉගෙන යන්න මේක. මෙතනම මමෙක් නැති කරන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ. මොකටද දේශනා කරන්නේ? මෙන්න මෙතන අනවබෝධයක් තියෙනවා. හිතලු හිතින් හදාගත්ත එකක් තියෙනවා. අන්නේ අනවබෝධය දුරු කිරීම පිණිස. ඒ මම ඉන්නවා කියලා හිතයි යන එකත් වැරදි කල්පනාවක්. මම නැහැ කියලා හිතයි යන එකත් දැන් ඔයා ඉස්සෙල්ලා මගෙන් ප්‍රශ්නේ මම ඉන්නවා ඒක නැති කරන්නේ කොහොමද කියලා. හරි මේ ප්‍රශ්නේ හරි ඔහෙට අනුව මොකද ඒක හරි ඔය හිතන් ඉන්නෝනේ මම කියලා එකක් ඉන්නවයි කියලා. මේ පෙට්ටියක් තියෙයි කියනවා වගේ. දැන් ඔයාට ඔප්පු කරලා පෙන්නුවා වචන වලින් එහෙම එකක් නැහැ මේ හිතලුවක් තියෙන්නේ කියලා. දැන් පුළුවන් මම නැහැ කියලා හිතන්න. නෑනේ අපි හිතින් දාගත්ත ගන්න හිතින් දාගත්ත ගන්නත් ඒක තියෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරන එක මෝඩකම. ඒයි බුදුහාමුදුරුවෝ මම ඉන්නවා කියලා හිතයි යන එක අන්තයක්. මම නැහැයි කියලා හිතයි යන එක තවත් අන්තයක්. දේමේ බික්කවේ අන්ත. මහණෙනි මේ අන්ත දෙක සේවනය කරන්න එපා. දැන් ඔයගේ සිහිය තියෙනවා. ඔය පුරුදු කරගන්න සිහිය. අන්නේ දැන් මේ දේශනාව මොදොහෙට දැන් ඔයා ඉන්නකොට පේනකොට අර චින්තනයේ මෙහෙ වෙනවද? එන මේ හිත දැන් අර පුරුද්දට වැඩ කරනවා. දැන් එතකොට ඒ වරද අහු වෙනවා. ඒක තමයි මොකද්ද? Taman තුලින්ම අහු වෙනවා. අන්තය මේ යන්නේ කියලා අහු වෙනවා. ඔය ගිහින් බලෙන් අල්ලගන්නේ. බලනුත් ඔක කරන්න පුළුවන්. අන්න එතකොට හිත මධ්‍යස්ත වෙනවා. මොකක් වෙනවද? ඒ මධ්‍යස්ත වුණාම හිත නිවිලා යනවා. එතකොට කොච්චර දේශන ඇහුවා බණ ඒ ඔයාලා කිව්වට බණ අහනවා කියන්නේ අර සිවුරක් දාගෙන පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න නිසා ඔයගොල්ලෝ හිතන බණ ඇහුවා කියලා. හැබැයි ඔයගොල්ලෝ බණ අහලා නැහැ. වචන ටිකක් අහලා මොකද්ද මගුලක් හිතාගෙන. ලංකාවේ දැන් එහෙම ඔය කියන සාවින්හන්සලා ඉන්න කවුද? කාගම සිරිනන්ද හාමුදුරුවෝ. කාගම සිරිනන්ද විත් සන්ධ්‍යාව කතාවක්. එතකොට ගීත ටිකකුත් එක කියලා යනවා. ඉතින් ඒකට බණක් කියන වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. පොඩි ආතල් එකක්. නයිට්. හාමුදුරුවෝ විත් ආතල්. වරහන් ඇතුලේ කාගම සිරිනන්ද. දැන් අලුත් මාතලේ කත්නෝරුවේ හාමුදුරුවෝ. කත්නාරුවේ හාමුදුරුවෝ සමග පැයක්. එතකොට ඒක බණක් නෙවෙයි. නෝරුවේ හාමුදුරුවෝ එක පැයක්. දැන් ඔහෙලා අපි කියන එකත් ওই විදියට ගත්තාම අපි අරකම තමයි දාගන්නේ. තිත්ත ගල්ලෙත් එක පැයක්. අයි බණක් අහන්න ඕන කියලා ගන්නෑ. හේතුඵල කියන එක එකට තියෙන්නේ. හේතු වලින් ඵල වලට වෙන් වෙන්න බෑ. ඵලයෙන් දැන් අපි ගිනි පෙට්ටියයි ගිනි කූරයි ගහනකොට ගැට්ටනේ පස්සේනේ ගින්දර තියෙන්නේ. ගැට්ටනේ පස්සේ ගින්දර මත. අපි හිතනවා ගැට්ටනේ ඉස්සෙල්ලා සිද්ධ වෙනවා ගින්දර පස්සේ එනවා. ඒ නිසා අපි හැමතිස්සෙම හේතු ඉස්සෙල්ලා හේතු නිසා ඵලය පස්සේ හම් වෙනවා කියලා බලනවා. නමුත් මේ දහම එහෙම නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරියදා වැඩ ඉදිරියදා කළාත් දැන් හරියට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ ඒක. දැන් අයිත් හම්බුණා මුලට ගිහිල්ලා සිරිල්මත් මගේ සගේ යහපත් ළමයිගේ උදේම නැගිටිతే ඒ විදිහටම කරනවා. ඉතින් මොනවා ඇවිල්ලා මෙහි දැන් මේ තුන්වෙනි දවසේ මොනවා ඉගෙන ගත්තේ? දැන් තමන් කියන්නේ කවුද? දවයා කියන්නේ කවුද? ඔය දිගටම හිතට කියලා දෙන්න. තව විචාරද කියන්න පුළුවන්. ඔච්චරද ඔයාලට තියෙන තොරතුරු? දැන් ඔය මගේ නම මොකක්ද කිව්වේ? පවිල් කියලා. දැන් එතකොට පවිල් කියන එක ඔයාලට කොහෙන්ද හම්බුනේ? ඒක අයින් කරොත් දැන් ඔයා කියන්නේ කවුද? එතකොට පවිල් කියන එක ආවේ කොහොමද? මම පවිල් කියලා. හිතන විදියක් එක්කනේ. නේ? දැන් එතකොට අන්න එක තමයි අවබෝධ කරගන්න. දැන් කවුද ඔය මම කියලා කියන්නේ? දැන් මේ මම කියලා ඔයාව හඳුන්වා ගන්න ඔයා හිතන ඔච්චර නේද? දැන් මම දකිනවා, මම බලනවා, මම අහනවා, මම හිතනවා එහෙමත් හිතෙන්නේ නැද්ද? කවුද එතකොට මේ මම කියලා කියන්නේ? ඒක දැන් තමයි ධර්මදේශනා ගොඩක් කරලා තියෙන්නේ. ඒක දෙවතද කියලා දෙන්න බෑනේ අයිත්. දැන් මේ පේනවා කියන්නේ මොකද්ද? ඇහැයි රූපය විඥානයයි කිතා පෙනීම සකස් වෙනවා. දැන් මේ ඇහැ තුන පළියට පේනවා කියන්න බෑනේ. මොකක් ඕනද? රූප ඕන, ඇහැ ඕන, හිතක් ඕන. අතට පෙනීම
කියන ක්‍රියාව සිද්ධ වෙනවා. දවා ගිය වැඩසටහනෙත් හිටියනේ. ඉතින් ඒක අර පළවෙනියටම කරේ දේශනේ. පේනවා කරානේ. එතකොට දැන් මේ අපි අතින් දාගන්න ගත්තා මම කියලා කියනවා. අතින් දාගන්න සංඥාවක්. ඒකෙන් දැන් කිව්වේ. ඒවා හරියට එතකොට ධර්මය අහලා නැහැ. එතකොට ඒකේ ප්‍රශ්නේ වෙනවා. දැන් අද නෙවෙයිනේ අද හුවාන සාධාරණ. දැන් ඔයා එතකොට මේ දේශනාව අරන් අහන්නේ. එතකොට ඒකේ තියෙනවා මම කියන එක මොකද්ද? ඒක හොයාගන්න හැටි කොහොමද නේ? නේද? ඒ තමයි අවබෝධ කරනවා කියන්නේ. තමාව කියලා ඒ තියෙන මෙතෙක් දැන් ඔයා මෙච්චර කල් වැඩ කරන්නේ ඉස්සරහට දැන් ওই ටාගට් අචීව් කරන්නේ කා වෙනුවෙන්ද? තමයිනේ. ඒක ඇත්තක්ද? ඒක බොරුවක්ද? ඒක මුලාවක්ද? ඒක හැදෙන හැටි, ඒක මනසේ හිතන හැටි ඒක අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න එකට තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒක තමයි තමන්ව අවබෝධ කරගන්නවා කියන්නේ. තේරුණාද? දැන් ඔයා හොඳට බණ අහගෙන ඉඳලා නෑ. ඒකයි ප්‍රශ්නේ නෑ. ඒතකොට ඔයා කරන්න ඕනේ දැන් අර ගිය පාර කරපු දේශනා ටික අයිත් හොඳට අරගෙන අහන්න. අහුවම පළවෙනි එක අහන්න. ඒතකොට ඒක හොඳට විස්තර කරලා දෙනවා. එහෙනම් මෙයාට දෙන්නවා. කොහෙද කිව්වා? නුවර. නුවර කොහෙද? අම්පිටි. කොහොමද මේකට දැනගත්තේ? ඒක දැක. වයස කීයද? 35යි. දැන් මොනවද ප්‍රශ්නයක් තියෙනවද? ඔය සම්බන්ධයෙන් පළවෙනි එක ගන්නවා. දැන් කවුද කිව්වාට මම කියන එක නැති කරගන්නේ කියලා. දැන් ඔයා අවුරුද්දක් බණ ඇහුවනම් කවුද කියලා තියෙන මම නැති කරගන්න කියලා. එනේ ඉතින් කවුද මොකටද මම කියන එක නැති කරගන්නේ? කවුරුවක් කියලා නැත්තම්. දැන් තමන් කියන්නේ කවුද? දැන් වේදනා සංඥා විවහාරානම් දැනෙන්නේ තමන් කියන්නේ කවුද? වේදනාව කියන්නේ විඳීම. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඉතින් ඒක තමන්ට නම් දැනෙන්නේ අයිත් ඒව වෙන්නේ නැහනේ. ඒ දැනෙන දේන එක. මේක ටිෂු එක. මේක අත. අත වෙනයි ටිෂු එක වෙනයිනේ. දැන් මේක ගත්තා එතකොට දැන් ඔය අහන්නේ මේ අත නැති කරන්නේ කොහොමද කියලානේ. මම අහන්නේ අත කියන්නේ මොකද්ද කියලා. ඒක දැන් ඉස්සෙල්ලා දැන් ඒකයි මම කිව්වා හරියට දේශනා අහලා නැහැ. දවල් කීප දෙනාගෙම ගත්තම් ප්‍රශ්නේ තියෙන එක තමයි. හොඳින් අහගෙන නැහැ. දැන් මම කරපු දේශනාවක් කීයක් අහලා තියෙන්නේ? ඔය ටික අහලා තියෙනවා. ඒ ටික විතරයි. දැන් මේ එන්න කලින් තියෙන දේශනා ටික බැලුවෙත් නැහැ. ඒ කියන්නේ මම ඕන තරම් විස්තර කරලා තියෙනවා. දැන් ඔයාලට ඔච්චර අහපු නිසා ප්‍රශ්නෙත් වැදගත් නිසා කියලා දෙන්නවා. පස්සේ නේ මේ දැන් මම කියන හැඟීම වට නිදා ගන්න වෙලාවට තියෙනවද? මට ඇත්තටම කම්මැලි. ඒ තරමට මම මිනිස්සුන්ට මේක කියලා දීලා තියෙනවා. දේශනාවල හරියද? තියෙනවද? හොඳට සිහියෙන් උත්තර දෙන්න ඕන. දැන් බණ හරියට අහලා නැහැනේ. මම කියන හැඟීම නිදා ගන්නකොට තියෙනවද? තියෙනවද? කොහෙද තියෙන්නේ? නින්දයක් නැති එක ගැන නෙවෙයිනේ මං අහන්නේ. නින්ද ගියාම කියලා. නින්දයක් නැති අවස්ථාවක් කියන්නේ නින්ද ගිහිල්ලා නැහැනේ. දැන් ඔබට හොඳට නින්ද ගිහිල්ලා තියෙන දවසක. ඊරා නින්ද ගියේ නින්ද ගියා. ඒතකොට නින්ද ගියපු වෙලාවට මං අහන්නේ. නින්ද ගියපු වෙලාවට මම කොහෙද ඉන්නේ? වැඩි හිතන්න දෙයක් මම මේ අහන්නේ නැහැ. මේ සරල දෙයක් අහන්නේ. දැන් ඔයාලට ඊරා නින්ද ගියානේ. ඒ නින්ද ගිය වෙලාව කොහෙද හිටියේ? කොහොමද දැන් ඔහෙ හොඳට නින්ද ගියපු වෙලාව නිදාගෙන ඉන්නවා කියලා දන්නේ? අපි කවුරුවන් නින්ද ගියාට පස්සේ අපි හිතන්නේ නැහනේ. දැන් ඔයාලට නින්ද ඔයා නිදා ගන්නවද අවදි වෙනවද බලනවද යනවද කිව්වලා ඔක්කොම වැටහෙන හිතුවොත් නේද? දැන් නින්ද ගියපු වෙලාවට හිතනවද? එතකොට හිතන්නේ නැත්නම් කොහොමද නිදා ගන්න බව හරි නැගිටලා ඉන්න බව හරි දන්නේ? පුළුවන්ද දැනගන්න? හිතන්නේ නැතුව දැනගන්න පුළුවන්ද යම? බෑ. ඒ වෙලාවට ඉතින් මම කියන කෙනා දැනගන්න පුළුවන්ද? බෑ. සරලයි ඒක. ඒ වෙලාවට වල එච්චර දියක් හිතන්නේ ඔහේ උත්තර දෙනවා ඔහේ නිකම් ඒ විදියට බණ අහලා වැඩක් නැහැ. දැන් ඔයාලා විතරනේ ගොඩක් අය ওই විදියට තමයි බණ අහන්නේ. ඒක නිසා තමයි අර වගේ බෝඩේ බණ කිව්වම ලේසි අර. වගේ යාළුවෙකුත් බණ කියලා පෙන්නුවා. ඒ කියන්නේ 30 40000 බණ අහන එක සාධාරණයි. ඇයි ඉතින් ඔය වගේ අවුට් ඒ වගේම තමයි හරියන්නේ. ඔයිටත් වඩා ගොබ්බ නම් ඊටත් වඩා හරියන්නේ. ඒක මුකුත් නැහනේ. කියන්නේ මට මුස්ලිම් මහත්තුරු තුන් දෙනෙක් හම්බ වුණා. එයාලා මෙහෙම කිව්වා. කියලා එතකොට හරි මොකක්වත් හිත තේරුම් ගන්න දෙයක් තියෙනවද? ඉතින් ඒ වගේ මේකේ නමුත් එහෙම නෙමෙයි මේකේ හිතන්න දෙයක් තියෙනවා මේ අහන ප්‍රශ්නයක් අහන්නේ ඒකයි. හරිද? දැන් පැහැදිලිද නිින්ද යන හොඳට නිින්ද ගියපු වෙලාවට Taman දන්නේ නැහැයි කියලා. ඇයි දන්නේ නැත්තේ? හිතෙන්නේ නැහැ. ඒ වෙලාවට අපි හිතන්නේ නැහැ මොකොත්. දැන් අපි කනවද කියලා දැනගන්න කනවා කියලා හිතන්න ඕන. නැගිටලා ඉන්නවා කියලා දැනගන්න නැගිටලා ඉන්නවයි කියලා
හිතන්න නැත්තම් දැන් ඔයා වාඩි වෙලා ඉන්නේ. ඊට කලින් දැන් මම මේ ප්‍රශ්නේ අහන්න කලින් ඔයා දැනගත්තේ හිතියද වාඩි වෙලා ඉන්නේ කියලා? නෑනේ. හිතුවොත් තමයි දැනෙන්නේ. මොකද දැනෙන්නේ? හිතුව තමයි. නැගිටලා ඉන්නකොට පවා දැන් වාඩි වෙලා ඉඳන් වෙන මොනවා හරි කල්පනා කරාට අපි වාඩි වෙලා ඉන්නවද කියලා දන්නේ නෑනේ. හැබැයි අපි දැන් අවධානය යොමු කරොත් දැනෙනවද නැද්ද? ඒ අවධානය යොමු කරා කියන්නේ හිතුවා. තේරුණාද? ඒක නිින්ද ගියපු වෙලාවට හිතන්නේ නැහැ. හිතන්නේ නැති වුණාම මමත්වයක් නැහැ. දැන් ඒතකොට මමත්වයේ කියන එක පවතින මොකක් එක්කද? එතන මොකක් හරි හිතෙන්න ඕන. මොකක් හරි හිතුනොත් තමයි ඒකත් එක්ක තමයි මමත්වයේ එන්නේ. පැහැදිලිද? දැන් ඔන්න ඔයාලට ඇහැරෙනවා. ඇහැරෙනවා කියන්නේ මොකද්ද? දැන් හොඳට නිින්ද ගිහිල්ලා එකපාරට ඇහැරෙනවා. ඇහැරෙනවා කියන්නේ මොකද්ද? අන්න හරි. එහෙනම් මොන හරි හිතෙනවා. මොනවද හිතෙන්න පුළුවන්? ඔව් ඒ නැගිටලා එනවා කියන අරමුණ આવත් අන්න එකට කියන හිතනවා කියලා. දැන් මොනවද හිතෙන්න පුළුවන්? දැන් ඔන්න ඔයාගේ ඇඟ මොකක් හරි සතෙක් හපනවා. එන්න මදුරෙක් හරි පත්තෑයෙක් හරි මොකෙක් හරි හපනවා කියලා. දැන් එතකොට නැත කවුරුරේ නැගිටවන්නේ. එතකොට නැගිටිනකොට මොකද්ද දැනෙන්නේ මුලින්ම? කය දැනෙනවනේ. එතන තදින් අල්ලලා හොලවෙන හරි මොකක් හරි නැත්නම් කටහඬ එන කනට. ඔහොම එකක් එක්කනේ අපි නැගිටිනවා කියලා අපිට අවබෝධයක් එන්නේ. දැන් නිදා ගන්නවා කියලා කියන්නේ පේන්නේ නැහැ. ඇහෙන්නෙත් නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ. දැන් ඔයාට නිින්ද ගිය වෙලාවේ අර වටේ හඳුන් කුරු ගහගෙන තියනොත් දැනෙනවද? දැනෙන්නේ නැහැ. තොලේ ගෙනල්ලා කවුරු හරි අඹ කෑලි අරව මේව අතුල්ලනවා. දැනෙනවද රස? දැනෙන්නේ නැහැ. ඊළඟට කය කවුරු හරි ඔම අල්ලලා ගියා බෙසීට් එක දාලා ගියත් අපි සමහරට දන්නේ නැහැ. එතකොට අපි මොනවා හරි හිතන්නේ නැති නිසා අපි දන්නේ නැහැ. අපි ඉන්නවද දන්නේ නැහැ. මැරිලාද දන්නේ නැහැ. නිද දන්නේ මුකුත් නැහැ. අපි දන්නේ නැහැ ඒ වෙලාවට. අයි අපේ හිත මොකක් හිත භවාංගගත වෙලා අභිධර්මයෙන් කියනවනම් චිත්ත වීති වැඩ කරන්නේ නැහැ. එච්චර වෙව ඕනේ නැහැ. අපි හිතන්නේ නැහැ කියලා ගත්තම හරි. හරිද? දැන් ඊට පස්සේ අපිට අවදි වෙනවා. මොකද අවදි වෙනවා කියලා කියේ? එක්ක මොනවා හරි පේන්න ඕන. එක්ක මොනවා හරි අර කහඬක් හරි මොකක් හරි ඇහෙන්න ඕන. එක්ක කවුරු හරි කයින් පහස ලබන්න එක තද කරලා හරි අම්මලා කියනනේ කෑ ගහලා නිදිනා වතුර ටිකක් ගහනවනේ. එතකොට මොකක් වෙනවද? අපි නැගිටිනවා කිව්වට එතන වෙන්නේ මොකද්ද? කාය විඥානය පහළ වෙනවා. තේරුණේ? ඊළඟට මොකක්ද? එහෙම නැත්තම් මොනවා හරි හිතෙන්න ඕනේ. ඊයර රණ්ඩුවේ විලලා නිදාගත්තට ඒ ගැන මතක් වෙනවා. අන්න ස්රයිතර මතක් වෙනෝනේ. එහෙම යන්තම් එනෝනේ. රණ්ඩුනා කියලා නිදාගත්ත කියලානේ ඒකත් එක්කනේ. දැන් ඔහොම මොකක් හරි අරමුණක් එක්ක නේද අවදි වුණා කියලා කියන්නේ. ඒතර අරමුණු වෙන්න පුළුවන් විදික්‍රම කීයක් තියෙයි? දැන් අභිධර්මයේ කියනෝනේ මුල් දේශනාවල මුගන්නන් කීයක් තියෙයි? 6ක් තියෙනවා. මොනවද 6? පේනවා. ඇස කියන එකට මොකද්ද වෙන්නේ? ඇසෙන් මොකද්ද කරන්නේ? පෙනීම. ඇහැ පේනවා කියන සංසිද්ධියට මොකද්ද වෙන්නේ? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවට කියනවා පේනවා කියලා. කනයි සද්දයයි අර ඇඳලා පෙන්වන්නේ නේද? සද්ද රූපය කියන්නේ මේක. කන කියන්නේ මේ දසෝත දසක කලාපය. ඒ දෙක තිබුණාට ඇහෙන්නේ ඒකත් එක්ක කාය සෝත විඥානය එකතු වෙන්න ඕන. අන්න ඒකට කියනවා මොකද්ද අපි ක්‍රියාපදයක් කියනවා. බලනවා කියන ක්‍රියාව කියන එක අපි බලනවා කියන එක ගන්නවා. ක්‍රියාව. ඒ ක්‍රියාව සිද්ධ වෙන සයන්ස් එක තමයි තින්නම් සංගති පස්සෝ. මොකද්ද? ඇහැයි රූපයයි විඥානය එකතු වීම. ස්පර්ශය කියලා වචනයක් අලුත් දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අලුත් ඵලයක්. තින්නම් සංගති පස්සෝ. නේ? දැන් එතකොට ක්‍රියාපද 6ක් නේද අපි කර තියෙන්නේ හැමතිස්සෙම. එක්ක බලනවා, එක්ක අහනවා, එක්ක හිතනවා, එක්ක ආග්‍රහණය කරනවා, එක්ක රස විඳිනවා, එක්ක පහස ලබනවා. දැන් නැගිටිනවා කියන එක ක්‍රියාපදයකින් කිව්වොත් ඔය 6 එකක් නේද වෙන්න පුළුවන්. මොකද එක්ක පේන්න ඕන, එක්ක ඇහෙන්න ඕන, එක්ක හිතෙන්න ඕන. ඕකත් එක තමයි අපි අවදි වුණා කියන්නේ. අන්න ඊට පස්සේ නිදා ගන්නවා කියන්නේ ක්‍රියාවන්නේ. අන්නේ නිදා ගන්නවා කියන එකත් අපි හිතුවොත් නේද නිදාගන්නේ. දැන් නිින්ද ගියපු වෙලාවට අපිට නෙවෙයි අපි නැගිට්ට වෙලාවට හිතන නිදාගත්තා කියලා. නේ? දැන් නිින්ද ගියපු වෙලාවට දන්නේ නැහැ නිදාගත්තා කියලා. හොඳ තේරුණේ? ඒ සිද්ධිය විස්තර කරන්න භාෂාවේ පච්චනයක් ගෙනල්ලා. අපි දන්නේ නිදා ගන්න පෙර අවස්ථාවයි නැගිටින අවස්ථාවයි විතරයි. අපිට අරමුණක් ඕන අපේ ජීවිතේ දැනගන්න. මොකක් ඕනද? අරමුණක් ඕන. ඒතර අරමුණක් එක ගත කරන එක ක්‍රියාවක් වශයෙන් තමයි පේන්නේ. ඇහැට පේන්න බෑ. ඇහැ තිබුණු පළියට පේන්නේ නැහැ. ආලෝකය තියෙන්න ඕන, ඇහැ තියෙන්න ඕන, වර්ණයක් තියෙන්න ඕන. ඒ දෙකම තිබුණත් මොකක් වෙනවද?
ඒ වරඹය හිතක් පහළ වෙන්න ඕන. ඔන්න ඔය තුනම සංසිද්ධියට පෙනීම කියන සංසිද්ධිය ලක් වෙනවා. දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද? දැන් මට පේනවා කියලා. දැන් පේනවා කියලා නෙවෙයිනේ අපි ගන්න මොකක් කාට පේනවා කියලා. මට පේනවා. දැන් ඒක කොහොමද ආවේ? එතෙන්ට. දැන් මම කියන කෙනා එතෙන්ට රිංගගත්ත කතරුනේ. අරක ක්‍රියාව අරක කතරු. මට පේනවා කවුද? ස්ටේෂන් මාස්ටර් කෙනෙක්. එතකොට මොකද්ද ඒක? තව එකක්. ඒකට කියන්නේ මොකද්ද? කර්මයනේ. නේ? මට ඇත්තටම පේන ගොන්නු රැලක්. ඒකයි දැන් අපි මෙහෙම කියමු. දැන් මම කියන එකක් දැන් එතකොට මොකද්ද? පේනවා කියන්නේ ක්‍රියාව. මම කියන්නේ කතරු. කතරු කියන්නේ භාෂාව. මම අහන්නේ මේ ධර්මයේ නෙවෙයි. නාම පදේ මොකද්ද දන්නේ? කොහොමද මම කියලා කියන්නේ සංඥාව. මොකද්ද කියන්නේ? සංඥාව. එතකොට දැන් ওই මම කියන සංඥාව අපිට හිතන්න ඕනනේ. එතකොට හිතෙනවා කියන ක්‍රියාවත් එක්ක දැන් හිතන්නේ නැති වුණොත් නිදා ගන්න වෙලාවට හිතන්නේ නැති නිසානේ මම දැනෙන්නේ නැත්තේ. එහෙනම් මේ මම කියන එක දැනෙන්නේ මොකක් එක්කද? හිතනවා කියන එකත් එක්ක. මොකක් එක්කද දැනෙන්නේ? හිතන්න ඒ කියන්නේ නිින්ද ගියපු වෙලාවට හිතා ගන්න බෑ. හිතන්නේ නැති නිසා දැනෙන්නේ නැහැ. ආහාරිලා ඉන්න වෙලාවට හිතනකොට අපි හැමතිස්සෙම හිතන්න පුරුදු වෙලා තියෙන මම දාගෙන. කවුරු දාගෙනද? මම දාගෙන. ඇත්තටම මෙතන මමෙක් නෙවෙයි. මෙතන යන්නේ යම් සයන්ස් එකක් යන්නේ. ඇහැ රූපය විඥාණයෙන් පේනවා. කනයි සද්දයයි විඥාණයෙන් ඇහෙනවා. හිතයි අරමුණයි විඥාණය එකතු වුනහම හිතෙනවා. දැන් අපි ඒකට හිතනකොට දාගන්නවා දත්තයක්. අයි හිතලා දාගන්න. ඒක හිතලා දාගන්නේ. මොකද්ද? මට පේනවා කියලා. මොකද්ද පේනවා? මට පේනවා කියලා. දැන් උතන පෙනීම කියන කාරණාවට මම ඕනද? ඕනේ. හැබැයි අපි හිතලා දාගන්නවද නැද්ද? දාගන්න. දැන් මෙතන ලයිට් එකක් පත්තු වෙනවා. දැන් මේක මම කියලා එකක් දාගන්න ඕනද මේක පත්තු වෙන එකට? ඒක ස්වභාවිකව පත්තු වෙනවා. දැන් අපි මොකද්ද කරන්නේ? ලයිට් එකක් පත්තු වෙච්ච එක මම තමයි පත්තු කරේ කියලා හරි දාගන්න. ඒ කියන්නේ කොච්චර දාන්න මම තමයි ඒක පත්තු කරේ. මම තමයි ඒක නිව්වේ. මම තමයි ඒක ගෙනාවේ කියලා හරි දාගන්න. දැන් මේක කරන්ට් එක තියෙනවා, ස්විච් එක තියෙනවා, බල්බ් එක තියෙනවා, පත්තු වෙනවා. ওই සයන්ස් එකක් ඔතන තියෙන්නේ. දැන් අපි බල්බ් එක හිතන්නේ මේගොල්ලෝ ඔක්කොම රහත් වෙලා ඉන්නේ. මේ ඔක්කොම වටපිටාවේ රහත් වෙලා ඉන්නේ මේ මහ පොළොව පො. ඇයි? මේ මල් පවා රහත් වෙලා තියෙන්නේ. ඇයි? ඒගොල්ලෝ දාගන්නේ නැහනේ මේ මම පිපෙනවා, මම තමයි නිලුම් මල, මම තමයි මානෙල් මම ඔලු මල කියලා දාගන්නේ. ඒව දාගන්නේ ඒව ලස්සනට පිපෙලා ඒව රහත් වෙලා. ඒකනේ බුදුහාමුදුරුවෝ දවසක් කිව්වේ මම මේ දේශනා කරන ධර්මයේ කොච්චර සාක්කාතද කියලා කියනවනම් මේ සල්වනේ සල්ගස් පවා රහත් වෙලා තියෙන්නේ බණ අහලා. තේරුණේ? ඒ ගැඹුරු කතාවක් කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ගනේ සාලවනේ මේ සල්ගස් පවා මොකද්ද? මේ ධර්ම අහලා රහත් වෙලා තියෙන්නේ. එච්චර සම්දිට්ඨිකයි ධර්මයේ. දැන් මම කියමු මේවා පවා රහත් වෙලා ඉන්නේ වටපිටාව. ඇයි රහත් වෙලා තියෙන්නේ? මේවා පිපෙනවා, මේවා පත්තු වෙනවා, මේවා කැරකෙනවා. මේ හෙල වෙනවා. ඒගොල්ලෝ අතින් දාගන්නේ මම හෙල වෙනවා. හෙල වෙනවා විතරයි. තේරුණේ? ස්වභාවික සංසිද්ධියක්. දැන් අපි මොකද්ද කියන්නේ? පේනවා කියලා ස්වභාවික සංසිද්ධියක් තියෙනවා. එතන සයන්ස් එකක් තියෙනවා මේ පත් වෙන එකට සයන්ස් එකක් තියෙනවා කැරකෙන එකට සයන්ස් එකක් තියෙනවා හිල වෙන එකට සයන්ස් එකක් තියෙනවා එතන සයන්ස් එක තමයි ඇහැයි රූපයයි විඥානය තින්න සංගති පස්ස ඒක පේනවා අපි පේන්නලමදී අපිට අපි පේන එකත් එක්ක ගිහිලා අයින් මනසයි අරමුණයි විඥානය එකතු කරාම මොකද්ද වෙන්නේ හිතනවා අන්න හිතන එකෙන් දා ගන්නවා මොකද්ද මට මේ පේන්නේ ඇහෙනවා කණේ සද්ද විඥානය අයිත් මනසයි අරමුණයි විඥානය තුන එකතු කරලා අයිත් හිතනවා හිතනකට දා ගන්නවා සංඥාව. මොකද්ද? මමනේ අහන්නේ. දැන් එතකොට දැන් ඔහේ මගෙන් අහුව ප්‍රශ්නේ තමයි අර කෙනෙක් අහුව කවුද මම නැති කරන එක ඔහේ නේ ආවේ. මම නැති කරනවා කියලා කිව්වනේ. නේ? එතන මන්නේ මෙයා නෑ ඒක දෙවෙනියටනේ. ඉස්සෙල්ලා අර ප්‍රශ්නේ විසඳ ගන්න එපා. මේ මොහොතේ ජීවත් වෙන්න කලින්. තේරෙන්නේ? ඒතර ඔහේ දෙක කම්බයින් කරන්නේ කොහොමද කියලා ඔහේ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ දත්ත දෙකක් එකතු කරලා ඒක ගැට ගහන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. ඉතින් මං හරකෙක් ඉන්නේ පා ඒකට උත්තර දෙන්න. ඉස්සෙල්ලා ඔහේ අහන ප්‍රශ්නේ පැහැදිලි කරලා දී මම මේ තාම කරන්නේ. තාම ඔහේ ප්‍රශ්නේ ඇහුවට පැහැදිලි නෑ. අර මං කියන නිසා මොකක් හරි ගොන් කතාවක් ඇහුවා.
එතකොට දැන් මට තේරෙනවා මේ ගොංකම. දැන් මේ ඉස්සෙල්ලා ගොංකම පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ පුළුවන් කම්බයින් කරනවද නැද්ද කියලා බලා ගන්න. තේරෙනවද? එතකොට දැන් ඔය දැන් පෙන්නවනේ දැන් මම කියන කැලල මොකක් වේද හිතනවා කියන process එකත් එක්ක එන්නේ. ඒක නිසා මම එහෙම නිදා ගන්නකොට මම ඉන්නවද කියලා තෝ ඔහෙ කිව්වා. ඔව් ඔව් නිදා ගන්නකොට ඉන්නවයි කිව්වා. දැන් ඊට පස්සේ ප්‍රශ්න අහගෙන යනකොට තේරුණා ඒක නිකන් ආවට ගියාට දීපු උත්තරේ ඒක ඇත්ත. නේ මො නිදා ගන්නකොට හිතනවා කියන process එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මම කියලා කොහොමද දාගන්නේ? තේරුණා? දැන් මම කියලා දාගන්න හිතෙන්න ඕනේ. හිතෙනවා කියන අවදි වෙලා ඉන්නේ. දැන් දාගන්න. එතකොට දැන් මම නැති කරන එකක් ගැනනේ ඔහෙ. දැන් මෙතන මම කියන එක නැති කරන්න පුළුවන්ද? මම කියන එකක් ඇත්තනම් දැන් මේකෙන් මට ඔහෙට ගහන්න පුළුවන්. ඇයි මේක තියෙන නිසා. මම මෙතන මෙහෙම මේ පැත්තනත් මේ වගේ එකක් තියෙයි කියලා හිතාගෙන ඉන්න. දැන් මට ඒක උස්සලා ඔහෙට ගහන්න පුළුවන්ද? ඇයි බැරි? එහෙනම් මම ගහන්න හදන්නේ මොකද? දැන් මේක නම් ගහන්න පුළුවන්. මේක තියෙනවනේ. මම හිතනවා මෙතනත් මේ වගේ එකක් තියෙනවා. මෙතනත් පෙට්ටියක් තියෙනවා. මම මේක ගන්න තමුසෙට ගහන්න. එතකොට මොකද? ගහන්න පුළුවන්ද? ඇයි බැරි? එතන එකක් නැති නිසා. එහෙනම් මම ගහන්න හදන්නේ මොකද? හොඳට හිතලා උත්තර දෙන්න. ඇයි එහෙනම් ගහන්න හදන්නේ? එතන එකක් නැති හින්දා ගහන්න බෑ ඒක හරි. ඇයි එහෙනම් ගහන්න හදන්නේ? එතනින් මෙහෙම එකක් කරා ගහන්න හදන්නේ මොකද? ආන්නේ හිතාගෙන ඉන්න නිසා. එතකොට ඒක ඇත්තක්ද හිතාගෙන ඉන්නේ? ඒකට කියන්නේ මොකද? යමක් නැති දෙයක් තියෙයි කියලා හිතන් ඉන්නවා. දැන් මෙතන නැති දෙයක් මම හිතන් ඉන්නවා තියෙයි කියලා. මිරිඟු ඒව නෙවෙයි. ඊට වඩා ලස්සන වචන සිංහල භාෂාවේ තියෙනවා. නුවර පැත්තේ නෑ. හිතලුවක් කියලා කියන්නේ. අහලානේ? ආයෙන ඔයලා පැත්තේ නේ. අපේ පැත්තේ තියෙන හිතලු ඉන්නේ. ওই ගෑණිගේ හිතලු. ගෑණිය කැමතිසේම මිනිහා ගැන හිතන් ඉන්නවා අර තව මිනිස්සු ඉන්නේ. ගෑනු ඉන්නවයි කියලා. එතකොට නැන්දම්මා කියලා කියන තොගේ හිතලු යකෝයි තියෙන්නේ කියලා. එයා හිතන මිනිහට තව එළිය යනකොටත් තව ගෑනු ඇති. අර යනකොටත් ඇති කියලා එහෙම ගෑනු හිතන් ඉන්නවා. එහෙම ලෙඩ තියෙනනේ. ඒ හිතලු. මොනවද කියන්නේ? හිතලු. ඔහලා පැත්තේ ඒකට මොකද්ද කියන්නේ? හිතන් ඉන්නවා නේ හිතන් ඉන්න එකක් තියෙන. එච්චරයි කියන වෙන මොකද ලස්සන වචනයක් නැහැ. හරිද? ඉංග්‍රීසියෙන් කියන ඉමේජිනේෂන් කරනවා කියලා. මවා ගන්නවා. මවා ගන්න තියෙන එක නෙමෙයි. නැති එකක් තියෙයි කියලා හිතා ගන්නවා. නේ? දැන් අන්න ඒ වගේ එකක් තමයි. දැන් මෙතන මමෙක් නැහැ මෙතන. අපි හිතා ගන්නවා මෙතන මමෙක් පේන්නේ ඉන්නවයි කියලා. දැන් මෙතන පේනවා කියන ක්‍රියාවලියට අතින් දා ගන්නවා හිතලා මොකද්ද මට තමයි පේන්නේ කියලා. අර මම මෙතන මේ හිතාගත්තා වගේ පෙට්ටියක් තියෙයි කියලා. දැන් ඔහේ ඇහුව ප්‍රශ්නේ මම නැති කරන්නේ කොහොමද කියලානේ. දැන් මෙතන හිතාගත් එකක් නම් තියෙන්නේ නැති කරන්න පුළුවන්ද? දැන් මේක නම් ගිනි තියන්න පුළුවන් තියෙන නිසා. දැන් හිතාගත් එකක් කොහොමද ගිනි තියන්නේ? බෑ. එතකොට මම නැති කරනවා කියලා අහපු ප්‍රශ්නේ හරිද? ප්‍රශ්නේ හරිද? වැරදි. ප්‍රශ්නේම වැරදි. එතකොට මම කවුරු හරි වෙන මොඩේ නම් ඔකට උත්තර දෙන්න යනවා. ප්‍රශ්නේ වැරදි. එතකොට දැන් මොකද්ද තියෙන්නේ? අර මේ වචනයක් කිව්වේ. දැන් මම රැවටි දැන් හිතාගෙන ඉන්නේ. එතකොට දැන් මෙතන දෙයක් තියෙයි කියලා හිතන් ඉන්නවනේ. ඒකට කියන්නේ මොකද්ද? අනවබෝධය. මොකද්ද තියෙන්නේ? අනවබෝධය. අවබෝධයක් තියුණ නම් හිතන්නේ නැහැ නැති දෙයක් තියෙයි කියලා. එතකොට දැන් මේ දහම තියෙන්නේ අනවබෝධය දුරු කරගන්න මිසක් තියෙන එකක් නැති කරන්න නෙවෙයි. මොකටද දහම තියෙන්නේ? අනවබෝධය දුරු කරගන්න. අවබෝධ කරගන්න. ඒතර අවබෝධ කරගන්නේ මොකද්ද? තමන්ගේ වැරදි දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් ඒතර මම කියලා කියන එක ඒතර තීනවද නැද්ද? අපිට දැන් තීනවනේ. දැන් ඔහෙට තීනවනේ මම කියන එක. ඒක විකෘති සිතුවිලි ටිකක්. තියෙන එකක් නෙවෙයි නැති දෙයක් තියෙයි කියලා හිතන් ඉන්නවා. යම් සංසිද්ධියක් එනවා. ඒ සංසිද්ධිය නිසා නැති එකක් එතනට එකතු කරනවා. ඒක හරියට මේ වගේ. දැන් මෙතන මානෙල් මල් තියෙනවා. කලයක් තියෙනවා. මම මෙතන ගින්දර තියෙයි කියලා හිතා ගන්නවා. දැන් මෙතන මේ ඕලු මල් නෙමෙයිවා. ඕලු මල් තියෙයි කියන එක හරි. කලයක් තියෙයි කියන එකත් හරි. ගින්දරක් තියෙයි කියන එකක් දාගත්ත එක හරිද විකෘතියක්ද? අන්න ඒ වගේ. දැන් මෙතන ඇහැයි රූපයයි විඥානයයි සිද්ධියෙන් පේනවා කියනවා කියන එක හරි. ඒව සිද්ධ වෙනවා. නැහැ කියන්න බෑනේ.
ඒක වෙන කතාවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වෙන ත්‍රිලක්ෂණයක් යන එක පස්සේ කතා කරමුකෝ. හැබැයි මෙතන දැන් මට පේනවා කියලා මොකද්ද කරගත්තේ? විකෘතියක් එකතු කරගත්තා. මොකද්ද එකතු කරගත්තේ? විකෘතියක් එකතු කරගත්තා. නේද? දැන් එතකොට මේ අපි ජීවත් වෙන්නේ මොකක් එක්කද? විකෘති සිතුවිලි ටිකක් එක්ක. අත හිතින් දා ගන්නවා. පේනකොට දා ගන්නවා මට පේනවා. ඇහෙනකොට දා ගන්නවා මට ඇහෙනවා. හිතෙනකොට දා ගන්නවා මට හිතෙනවා. එතකොට දැන් මේකේ තියෙන ඉල්ලගෙන කෑම. ඉල්ලන් කනවනේ. පේන එකත් එක්ක ඔන්න ඊට පස්සේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ දැන් ඕක විකෘතියක් වුණාට දැන් යම් කිසි ගෑණියෙක් හිතන් ඉන්න මිනිහට හොර ගෑණියෙක් ඉන්නවාමයි කියලා. ඇත්තටම නැහැ කියලා හිතන්න. උපමාවක් හරිද? ගෑණි හිතන් ඉන්න මිනිහට හොර ගෑණියෙක් ඉන්නවාමයි කියලා. දැන් ඒ ඔස්සේ නේද යා කල්පනා කරන්නේ. ඈ? දැන් පොස් එකේ සල්ලි අඩු වුණත් හිතන්නේ කාට දුන්නයි කියලා? අර යාට දුන්නේ. තමසෙට ඒව තේරෙන්නේ නැහැ නේ. තමසෙට ගෑණියෙක් නැහැනේ. ඉතින් ඉදලව නැද්ද? එතකොට නැද්ද අත්දැකීම් මේ වගේ ඒවා? නෑ. ඒක තමසේ එනම් සමලිංගිකෙක් අර හයේ පොතේ වගේ වැඩේ කරගෙන දී. ගෑනු කියන්නේ එහෙමයි. හරිද? එතකොට මේ අර වගේ තියෙනවා. පිරිමි තියෙනවා එහෙම. හරිද? එතකොට අර විදියට හැමතිස්සෙම ඒ ඔස්සේ තමයි හිතන්නේ. ඇයි හිතා ගන්නවා ඉන්නවයි කියලා. දැන් එතකොට ඒක ලෙඩන්නේ. දැන් යාට දවසක අවබෝධ වුණා මේක මගේ හිතලුවක් මේක හිතින් මවාගත්ත දෙයක් ඒ කියලා ප්‍රශ්න ඉවරයිද නැද්ද? ප්‍රශ්න ඉවරයි. මගේ ප්‍රශ්න ඉවරයි. නේ? එහෙම නැතුව කොච්චර ඒත්තු ගන්නවා ප්‍රශ්න ඉවර නැහැ යා එහෙම හිතාගෙන ඉන්නකම්. ඒ වගේ තමයි දැන් අපේ ප්‍රශ්න ඉවර නැහැ මේක ඔයා අහගත්තා පළියට. ඇයි? තාම ඔයාට අවබෝධ වෙලා නැහැ ඔයාගේ වැරදි වැටහීම කියන්නේ මොකක්ද කියලා. වැරදි චින්තනය කියන්නේ මොකක්ද කියලා. ඒ පුරුදු වෙලාම ඉන්නේ මොකක්ද? මම මට මගේ එහෙමනේ හිතන් ඉන්නේ. ඒක දැන් පත්තියම් වෙලා තියෙනවා. තේරුණාද? එතකොට දැන් පළවෙනි දැක්ම තමයි පළවෙනි ඉගෙන ගැනීම තමයි මේ වැඩසටහනට වෙන මොකුත් ඔය ටික ඉගෙනගෙන යන්න බෑ මේක. මෙතන මමෙක් නැති කරන්නේ නැහැ. නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ. මොකටද දේශනා කරන්නේ? මෙන්න මෙතන අනවබෝධයක් තියෙනවා. හිතින් හදාගත්ත එකක් තියෙනවා. අන්නේ අනවබෝධය දුරු කිරීම පිණිස. මොකක්ද දුරු කිරීම පිණිසද? අනවබෝධ. දැන් ඊට පස්සේ ඔන්න දැන් මම මෙහෙම හිතන්න ගන්නවා. දැන් මොන්න මට හිතෙනවා මෙතන පෙට්ටියක් නැහැ කියලා. ඒක හරිද? මම ඉස්සෙල්ලා හිතුවා පෙට්ටියෙන් ගහන්න මෙතන එකක් තියෙයි කියලා. දැන් මම හිතන පෙට්ටියක් නැහැ කියලා. දැන් ඒක හරිද? ඈ? හරි. ඒකත් වැරදි. ඒකේ තියෙන වරද මොකද්ද? නෑ ඔහේ හරි. ඔහේ දැන් මේක අලුතෙන් අහන හින්දා ඔහෙට තේරෙනවා. දැන් පරණ ඒවා කවලම් කරපුවාන් ඇහුවොත් තේරෙයි. දැන් ඔහෙට හිතුණා හරි. මෙතන පෙට්ටියක් ඉස්සෙල්ලා තියෙනවා. දැන් නැහැ කියන එක නම් හරිනේ. නැහැ කියන එකත් වැරදි. ඒක මොකද්ද ඒකේ තියෙන වරද? දැන් ඒක ගැඹුරු චින්තනයක් ඕනේ කියලා. දැන් මේ චින්තනයක් කියන්නේ මේ චින්තනයක් හදනවා කියලා කියත්තට. මොකද්ද ඒකේ තියෙන වරද? යකෝ දෙයක් දැන් මේක නම් දැන් මෙතන තියෙනවද? නැහැ. දැන් මේ පෙට්ටිය මෙතන නැහැ කියලා හිතන එක හරි. අයියේ තිවිච්ච හින්දා නැති උනේ. දැන් මෙතන තිබුණද දෙයක් නැති වෙන්න. යමක් තිබුණොත් නේද නැති වෙන්නේ. තිබිච්ච නැති දෙයක් නැති වෙන්න පුළුවන්ද? එහෙනම් ඒකට මොකද්ද කියන වචනේ භාෂාවේ? තියෙන්න හරි නැති වෙන්න හරි යකෝ මොකද්ද? තියලා තියෙන්න එපාය. යමක් තියෙන්න එපායි කියලා කියනව නේද? දැන් සල්ලි නැති වෙන්න නම් සල්ලි තියෙන්න ඕන. සල්ලි තිබිලම නැත්තම් දැන් නැති වෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන්ද? දැන් එහෙනම් යමක් එතන කවදාවත් එතන මොකද්ද? වස්තුවක් තිබිලා නැහැ. තිබුණොත් තමයි තියෙනවා හා නැහැ කියන දෙපැත්තට අපිට යන්න පුළුවන්. එතකොට දැන් මේක තියෙන නිසා මේක තියෙනවයි කියලා හිතලා කල්පනා කරත් වැරදි නැහැ. මේක මෙතනින් අයින් වුණාම මේක නැති වෙලයි කියලා හිතලා කල්පනා කරත් වැරදි නැහැ. මොකද තිබුණනේ. හැබැයි මෙතන එහෙම එකක් තිබුණද? එතකොට තියෙනවයි කියලා හිතාගෙන යන එකත් වැරදි චින්තනයක්. වැරදි කල්පනාවක්. නැහැයි කියලා හිතයි යන එක. වැරදි කල්පනාවක්. ඒ මම ඉන්නවා කියලා හිතයි යන එකත් වැරදි කල්පනාවක්. මම නැහැ කියලා හිතයි යන එකත් දැන් ඔයා ඉස්සෙල්ලා මගෙන් ප්‍රශ්නේ මම ඉන්නවා ඒක නැති කරන්නේ කොහොමද කියලා. හරි ඒ ප්‍රශ්නේ හරි ඔහෙට අනුව මොකද ඒක හරි. ඔය හිතන් ඉන්නෝනේ මම කියලා එකක් ඉන්නවයි කියලා. මේ පෙට්ටියක් තියෙයි කියනවා වගේ. දැන් ඔයාට ඔප්පු කරලා පෙන්නුවා වචන වලින් එහෙම එකක් නැහැ මේ හිතලුවක් තියෙන කියලා. දැන් පුළුවන් මම නැහැ කියලා හිතන්න. පුළුවන් හිතන්න. ඒ හිතන විදිය වැරදි. මොකද්ද ඒකේ වරද?
නෑනේ අපි හිතින් දාගත්ත ගන්න හිතින් දාගත්ත ගන්නත් ඒක තියෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරන එක මෝඩකම. ඒකයි බුදුහාමුදුරුවෝ මම ඉන්නවා කියලා හිතයි යන එක අන්තයක්. මම නැහැයි කියලා හිතයි යන එක තවත් අන්තයක්. දේමේ භික්කවේ අන්තා. මහණෙනි මේ අන්ත දෙක සේවනය කරන්න එපා කියලා. දැන් තේරෙනවා ධර්මයේ කොච්චර ගැඹුරුද කියලා. මේ සරල කාරණාවක් කිව්වේ. තාම මේක ගැඹුර හෙලට තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවද මේ ආවට ගියාට කියන වචන ටිකක් නෙමෙයි ධර්මයේ කියන්නේ. නේද? එතකොට මොනවයි බණ ඇහුවයි කියලා යහන්නේ. ඔහෙලා අහන්නේ සංකල්ප ටික වචන ටික චින්තනයක් නැහැ. ඒක මේගොල්ලෝ මේ මහාන වෙල ඉන්නකොට එක එක පිස්සු වැඩ එක එක කාලේ ඒගොල්ලෝ චින්තනයන්නේ ඔහේ සංකල්ප අහගෙන ගිහිල්ලා ඒකයි. චින්තනයක් මෙහෙ වුණා නම් හිත නිවෙනවා. එහෙනම් දැන් මේ ධර්මයේ හරියට අහගෙන ගියොත් හිත නිවීම කියන එක ස්වභාවිකව සිද්ධ වෙනවා. නිවන්න දෙයක් නැහැ. ඇයි මේ වැරදි අවබෝධ වෙනකොට Taman තුලින් ප්‍රඥාව පහළ වෙනවා. දැක්මක් පහළ වෙනවා. දර්ශනයක් තියෙනවා. හැබැයි මේක බණ අහලා ඔළුවේ මතකේ දාගෙන හිටියට එහෙම ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. දැනුමක් විතරක් එකතු වෙනවා. මොකක් එකතු වෙනවද? දැනුමක් එකතු වෙනවා. එච්චරයි. එතන මේ දැන් ඒ කියන්නේ මේකට එන එකේ වැදගත්කම. දැන් ඔයලා ගෙදර ඉඳන් තා අවුරුදු දෙකකින් එනවා. අයි දෙකකින් තමයි ඔක සුද්ධ කරගන්න වෙන්නේ. ඔහි අහනවා මාර බණක් කී අහනවා. නේ? දැන් ඇත්තනේ. දැන් ඔහෙට තේරෙනවනේ මේ කියන එක. ඔහි අහනවා මම බණ මෙච්චර ඇහුවා කියලා. හැබැයි මෙලොහත් තියලා ඒ තමන්ට ඕන එක මොකක් කර හිතාගෙන. ඈ තේරෙනවද? ඒක දැන් මෙහෙම අපි වගේ කෙනෙක් කතා කරාම තේරෙනවා මේ මොකද්ද මේ කරලා තියෙන්නේ. වාසනාව තමයි උතෙන්ට දාපු එක. ඔය ස්ටේෂන් එක අතහැරලා. තේරුණාද? මේ හැමෝම ඔහි විතරනේ ඔහි වාසනාවට හැකෝ මට කම්මැලි උත්තර දෙන්නේ. මේ තරමට මිනිසුන්ට කියලා දීලා තියෙනවා. ඒ තරමටම වැරදි විදියට තේරුම් අරන් ඉන්නේ. ඔහි විතරක් නෙවෙයි. තේරුණේ? මේ අහන හැම මිනිහෙම මොන දන්නේ එයාට ඕන එකක් එයා හිතන් ඉන්නේ. ඊට පස්සේ දැන් ඔන්න දැන් ඔයාලට ධර්මය කියලා දුන්නා. ඔකට තමයි ආර්ය ධර්මය කියලා කියන්නේ. ඔක දැන් බුදු කෙනෙක් දේශිත ධර්මයක්. ඒක ඇවිච්චර ටිකක් අමාරු. ඒක හිතන්න දෙයක් තියෙනනේ. හිතන්න දෙයක් තියෙනවා. හිත යොමු කරන්න දෙයක් තියෙනවා. දැන් ඔයගේ සිහිය තියෙනවා. ඔය පුරුදු කරගන්න සිහිය. අන්නේ දැන් මේ දේශනාව මොකද දැන් ඔයා ඉන්නකොට පේනකොට අර චින්තනයේ මෙහෙ වෙනවද එන මේ හිත දැන් අර පුරුද්දට වැඩ කරනවා. දැන් එතකොට ඒ වරද අහු වෙනවා. ඒක තමයි මොකද්ද? Taman තුලින්ම අහු වෙනවා. අන්තේ මේ යන්නේ කියලා අහු වෙනවා. ඔහි ගිහින් බලෙන් අල්ලගන්නේ බලෙනුත් ඔක කරන්න පුළුවන්. අන්න එතකොට හිත මධ්‍යස්ත වෙනවා. මොකක් වෙනවද? ඒ මධ්‍යස්ත වුණාම හිත නිවිලා යනවා. දැන් ඉස්සෙල්ලා නිවෙන්න කලින් මොකක් කරගන්න? හරියට අහගන්න ඕන. සුතා. හොඳට අහගන්න ඕන. ඊට පස්සේ කියපු දහම හරියටම ධාරණය කරගන්න ඕන. ඊළඟට නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට මොකක් වෙනවද? අන්න එතකොට Taman තුල ඒ වැරදි වැඩපිළිවෙල ගොඩනගෙන හැටි Tamanට ප්‍රත්‍යක්ෂණයකට කියන ප්‍රඥාවට වැටෙන්නේ කියලා. ප්‍රඥාව මතුවෙන යෝනිසෝ මනසිකාරය තුලින්. දැන් ඔයගොල්ලෝ හිතන විදියෙන් ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. මෝඩකම තමයි වැඩි වෙනවා. එතකොට කොච්චර දේශන ඇහුවා බණ ඒ ඔයාලා කිව්වට බණ අහනවා කියන්නේ අර සිවුරක් දාගෙන පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න නිසා ඔයගොල්ලෝ හිතන බණ ඇහුවා කියලා. හැබැයි ඔයගොල්ලෝ බණ අහලා නැහැ. වචන ටිකක් අහලා මොකද්ද මගුලක් හිතාගෙන. නේද? වචන ටිකක් අහසිවුරක් දාපු කෙනෙක්ගෙන් අහලා මොකද්දෝ ටිකක් හිතාගත්තට ඒකට බණ කියන්න බෑ. ඒවට වෙන මොකක් හරි නමක් කියන්න ඕන. එහෙනම් මේ නමක් කියන්නේ. නේ? ලංකාවේ දැන් එහෙම ඔය කියන ස්වාමීන් වහන්සේලා ඉන්න කවුද? කාගම සිරිනන්ද හාමුදුරුවෝ. කාගම සිරිනන්ද විත් සන්ධ්‍යාවක් කතාවක්. එතකොට ගීත ටිකකුත් එක කියලා යනවා. ඉතින් ඒකට බණක් කියන වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. පොඩි ආතල් එකක්. නයිට්. හාමුදුරුවෝ විත් ආතල්. වරහන් ඇතුලේ කාගම සිරිනන්ද හාමුදුරුවෝ. දැන් අලුත් මාතලේ කත්නෝරුවේ හාමුදුරුවෝ. කත්නාරුවේ හාමුදුරුවෝ සමග පැයක්. එතකොට ඒක බණක් නෙවෙයි. නෝරුවේ හාමුදුරුවෝ එක පැයක්. දැන් ඔහෙලා අපි කියන එකත් ওই විදියට ගත්තාම අපි අරකම තමයි දාගන්නේ. තිත්ත ගල්ලෙත් එක පැයක්. අයි බණක් අහන්න ඕනේ කියලා ගන්නෑ. ඔය පැය ගානක් මොකක්ද එකක් අහලා. ඒ බණක් එන්නේ අන්න අර විදියට. කොහොම චින්තනය වෙන්න ඕන. ඒකේ හරියටම තමන් මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕන. සක්කාය කියලා කිව්වේ ඔකට ඔය හිතන විදියට කියන නමක්. වැරදි දැක්මක් තියෙන. ඒකේ වැරදි දෘෂ්ටියක් කියන වැරදි දැක්මක්.
වැරදි දර්ශනයක් තියෙන්නේ. පේනවා, ඇහෙනවා, හිතෙනවා, යමක් සිද්ධ වෙනවා. ඒකට අතින් දාගන්නවා මට පේනවා කියලා. දර්ශනේ වැරදි. නැත්තම් දාගන්නවා මට පේන්නේ නැහැ කියලා. ඒ මෙහෙම හිතන එක වැරදි කියලා. ඒකත් වැරදි දර්ශනයක්. ඒකයි කච්චායනකොත් අහමුදුරනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ. ධ්‍යාන්කෝ කච්චායන මේ ලෝකේ මොකද්ද අහලා තියෙනවද? ඒක දේශනා කරලා ඇති ගිහිල්ලා බලන්න. ඒක හොඳට අහන්න කියන එක බණ විනාඩි භාගයක් කියවත්ත හොඳට අහන්න. දැන් හොයට දැන් බලන්න 100 පිටවන්න අරක මේක කියලා සෑහෙන මහන්සි වෙන්න එපා. නැත්තම් නිදා ගන්න වෙලාවට තමන් ඉන්නවද හුවත් ඔව් මං නිදා කවුද නිදාගන්නේ? එහෙම හිතනවනේ. හැබැයි ඔයගේ පොඩි අලුත් ගතියක් තියෙනවා. ඔය තාම කුරුවල් වෙලා නැහැ. ඒක නිසා හොඳයි. දැන් මෙතන සමහර කුරුවල් වලින් වැඩක් නැහැ. ඒ කියන්නේ අර දැන් ඔයකනේ ස්වභාවික උත්තර දෙන්නේ. වෙන එකකින් අහුවන අපෙන් අහපු උත්තරේ කියන්නේ එයා හිතන්නේ නුවණින් බලන්නෙත් නැහැ. අපිට කලින් අහලා තියෙනනේ එහෙම උත්තර දෙන්න හොඳින් බලන්න ඕන ප්‍රශ්නයක් අහනකොට මොකද්ද මේ අහන්නේ කියලා. ඒක ඔය වැරදි උත්තරයක් දෙන්න නිසා අපිට හරි උත්තරේ හොයාගන්න ලේසි කියලා දෙනවනේ. තේරුණාද? ඒ සමහර කියන්නේ දැන් අනිත් අයට මේක මම මෙතන ඉන්න ගොඩක් අයට කියලා දීලා තියෙනවා. ඒතකොට ගෙදරදී මේ දේශනා ඇහුවත් විශේෂයෙන්ම අන්තර්ජාලය තුල ඇහුවත් හොඳින් අහන්න. නැත්තම් ඉතින් වැඩක් නැහැ. යාගේ අවුරුදු ගාණක් දේශනා 100ක් ඇහුවත් වැඩක් නැහැ. ඒ මොහොත ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මේක වෙන ප්‍රශ්නයක්. ඒ මොහොත ජීවත් වෙනවා කියන්නේ අර මං ගියදර බද්දේ කරත්ත සූත්‍රය මම දැක දාලා තියෙන මුල් ටික. බුදුහාම අතීතන්නාන් වාගමේ. අතීතේ ගෙවිලා ගිහිල්ලා. අනාගතේ උදා වෙලාද? නැහැ. යමක් අතීත දේ ප්‍රහාණයි. යමක් අතීතයද නෑ ඉවරයිනේ. අනාගතේද තාම පැමිණිලා නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මොකද බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ තමයි වර්තමානයේට පච්චුප්පර ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා. ප්‍රත්‍යයෙන් හටගත්ත කියන්නේ මොකද? ඔය දැන් පේනවා බලනවා වර්තමානයේ කියන එකක් ඇඟ වෙන්න නම් අපි මොකක් හරි ක්‍රියාවක් සිද්ධ වෙන්න එපා. මොකද්ද වෙන්න පුළුවන් ප්‍රධාන 6? පේනවා, ඇහෙනවා, ওই ටික එකක්. එතකොට පේනවා ඕන එක. එතකොට පේනවා කියන එක ප්‍රත්‍යයෙන් එහාටගෙන තියෙන්නේ. පේනවා කියන එක නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඇහැ රූපය විඥානය එකතු වෙන්න ඕන. තින්නම් සංගති පස්සෝ. නේ අනේකත් එක්කනේ පෙනීම වෙන්නේ. අන්න ඒකට බුදුවරු පාවිච්චි කරන වචනේ තමයි ප්‍රත්‍යයෙන් හටගත්ත කියන එක. පච්චුප්පන්නංච යෝ ධම්මා. ඒ ප්‍රත්‍යයෙන් හටගත්තේ ස්වභාවය මොකද්ද? විශේෂයෙන් දකින්නවා. තත්ත තත්ත විපස්සති. ඉතින් එතකොට වර්තමානයේ ඉන්නවා කියන්නේ ඒක. යමක් අතීතයට ගියාද ඉවරයි. අනාගතේ තාම උදා වෙලා මේ මොහොත පවා ප්‍රත්‍යයෙන් හටගන්න දෙනවා. යමක් හේතුවකින් හටගත්තේ හේතු නැති වුණාම මොකක් වෙනවද? නැති වෙලා යනවා. දැන් ඇහැ කියන්නේත් හේතුවක්. රූපය කියන්නේත් හේතුව. විඥානේ ඒ හේතු නිසා පේනවා කියන සිද්ධියක් එනවා. එතකොට ඒ හේතු වලට පැවැත්මක් නැහැනේ. ඒ පැවැත්ම නැති වුණාම පෙනීමට පැවැත්මක් තියෙනවද? නැහැ. ඒක නිසා තමයි ඒක එතනම අවසන් වෙන්නේ. තේරුණා? හේතුඵල කියන එක එකට තියෙන්නේ. හේතු වලින් ඵල වලට වෙන් වෙන්න බෑ. ඵලයෙන් දැන් අපි ගිනි පෙට්ටියයි ගිනි කූරයි ගහනකොට ගැට්ටනේ පස්සේනේ ගින්දර තියෙන්නේ. ගැට්ටනේ පස්සේ ගින්දර මතුවෙනවා. අපි හිතනවා ගැට්ටනේ ඉස්සෙල්ලා සිද්ධ වෙනවා ගින්දර පස්සේ එනවා කියලා. ඒ නිසා අපි හැමතිස්සෙම හේතු ඉස්සෙල්ලා හේතු නිසා ඵලය පස්සේ හම්බ වෙනවා කියලා බලන නමුත් මේ දහම එහෙම නෙවෙයි තියෙන්නේ. උපමාවක් විදියට බලන්න ගියොත් වරදිනවා. හේතු යම මෙහෙම එකතු වෙනකොටම සද්ද ඇහිලා ඉවරයි. එකතු වෙලා ඉවර වෙනකොටම සද්දෙත් ඉවරයි. හේතුවත් එක්කම ඵලය උපදිනවා. හේතුව විනාශ වෙනකොටම ඵලය විනාශ වෙනවා. ඒක තමයි හේතුඵල ධර්ම. එතකොට ඒක තමයි වර්තමානය කියන්නේ. ඒක තමයි මොකද්ද? වර්තමානය කියන්නේ. ඒක වර්තමානයේ තියෙන හේතුඵල ස්වභාවයක්. එතකොට අපි අතීතයේ එක්ක යන්නේ නැත්තම් අතීතයේ එක්ක අපේ හිත යන්නේ නැත්තම් අනාගතය ගැන පැතීමකුත් නැත්තම් එහෙනම් ස්වභාවිකව ওই හයෙන් එකක තමයි ඉන්නේ. භාවනා කරනවා කියන්නේ මොකද්ද? මේ කාය විඥානය දැනගන්න එක නෙමෙතන. නැත්තම් කකුලේ මොකක් හරි ওই හයෙන් එකකනේ. නේ? එච්චර තමයි. ඒක තමයි වර්තමානය කියන්නේ. ඒකට තමයි වර්තමානය කියලා නිර්වචනය කරලා තියෙන්නේ. හිතේ හිතනවා කියලා.
අල්ල ගන්නවා. ඉතින් ඔහොම තමයි යන්නේ. ඉතින් මෙහෙමයි අපි 100 පිහිටියොත් අපිට අඳුර ගන්න පුළුවන්. 100 පිහිටක් නැත්තම් මොකක් වෙනවද? ඒ පුරුදු වෙලා තියෙන අහුවෙන්නේ අහුවෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අවබෝධ කරගන්නනේ දැන් මෙතන දෙයක් නෑ කියලා අවබෝධ කරගන්න. දැන් දෙයක් අවබෝධ වුණාට පස්සේ තියෙයි කියලා කොච්චර හිතුවත් ප්‍රශ්නයක් නෑනේ. අවබෝධ වෙලානේ. ඒ නිසා ඒ දහම හොඳට අහන්න මනසිකයි. එතකොට තමන්ගේ වැරදි චින්තනය මෙහෙම අවබෝධ වෙනවා දෙපැත්තට. අවබෝධ වුණාට පස්සේ අයි තමන් ඉන්නවා කියලා හිතුවට අවුලන්නේ. ඒක හිතලුවක් බව දන්නවනේ. ප්‍රශ්න තියෙනවද? දැන් මොකෝ එන්නේ දැන් දෙවෙනි පාරත් ආයේ මොකද? නිවන කියන්නේ මොකද්ද? මටත් කියලා දෙන්න බලන්න. හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක කාටවත් හම්බ වෙන එක නෙවෙයි. ඉතින් හම්බ වෙන්නේ කාටද? නිවන දැන් කාටද ඕන? නිවන කියන එක නැත්තේ නේද? ඒක දේශනාවෙත් කිව්වේ නිවන කියන එක අපි දෙයක් තියෙයි කියලා හිතාගෙන අවිද්‍යාවෙන් ඉන්නකොට අපි ගිනි ගන්න පිච්චෙනවා. ඒතර අවිද්‍යාව නැතුණාම මේ පිච්චිල්ල ඉවරයි. දැන් අර ගිය පාරදේශනයක් කරේ දදයක් තියෙනවා. දදයක් තියෙනකොට මොකද්ද වෙන්නේ? දද කුෂ්ඨ හැදුනම මොකද්ද වෙන්නේ? කසනවා ස්වභාවිකවම කහනවා. ඒක කහන එක ආතල් එකක්. නේ? දැන් ඒක හොඳ වුණාම මොකද්ද වෙන්නේ? දැන් ඒක ගිහිලා වෛද්‍යවරයෙක් ගාවට ගිහලා සනීප කරගන්න. හොඳ වුණාම මොකක් හරි හම්බ වෙනවද? එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ දදේ තිබුණ නිසා යම් අසහනයක්, පීඩනයක්, වේදනාවක් තිබුණා ඒක දුර වෙනවා. ඒකම තමයි මොකද්ද? නිවීම කියලා කියන්නේ. දැන් මේ අපේ මේ ඇති වෙන බැඳීම් මේ මනසේ සක්කාය දිට්ඨිය කියාවේ එක එක දේවල් මේ බන්ධන මේව නිසා අනන්ත අප්‍රමාණ මානසික පීඩා ශාරීරික පීඩා විඳිනවා නේ දැන් එතකොට යම් කිසි සිද්ධියකේ බැඳීම් නැති වෙලා ගියාට පස්සේ අයි තමුතුෙන් නිවනක් හම්බ වෙන්නේ නැහැ මොකද්ද අර දදේ වගේ තමයි ඒ දදේ නිසා යම් විඳවීමක් තිබුණද ඒක නැතිවීමම කොච්චර දෙයක්ද නැත්තම් අයිත් අපිට අමුතු එකක් හොයන්න එහෙම හොයන එක වැරදි ඒතකොට නිවන කියන්නේ සංකල්පයක් කියලා ඒ සංකල්පයක් හොයාගෙන යනවා එතකොට මිරිඟුවක් පස්සේ යනවා වගේ තමයි නේ මිරිඟුවක් පස්සේ දුවනවා දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ දෙන්නත් එක ලේසි නැද්ද? වයස කීයද ඒගොල්ලෝ? අපෝ දැන් උන් දරුවෝ නෙවෙයිනේ මරුවෝ පහු කළා. දරුවෝ වෙන්නේ අවුරුදු 16ට ටීනේජ් එකට අඩු වුණාම විතරයි. 16 18 වැඩි වුණාම දරුවෝ ඉවරයි. මොනවටද පසුතැවිලි? ඔව් ඒත් හිතනවා ඉතින් ඒකලාවට මොකද්ද වෙන්නේ 100 පිහිටව ගන්න. අර වෙන කරන්න දෙයක් නැහැ. නැත්තම් දෙකක් තියෙනවා. ડિප්‍රෙෂන් වලට බෙහෙත් බොන්න ඕන. නැත්තම් 100 පිහිටව ගන්න ඕන. දැන් මෙහෙම අපි ජීවිතේ එනකොට ගොඩක් දේවල් අපිට පසුතැවෙනවා. කාටද පසුතැවෙන්න දේවල් නැත්තේ. දැන් අර මගේ යාළුවෙක් ඉන්නවා. ඌ කියනවා අයිත් ඉස්කෝලේ යන්න හම්බුනොත් හරියට වෙලාවට යනවලු. හැමදාම යනවලු. එදා එදිනෙදා වැඩ එදිනෙදාම කරනවලු. ඒ කියන්නේ එදිනෙදා වැඩ එදිනෙදා කළාත් දැන් හරියට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ ඒ කාලේ. දැන් අයිත් හම්බුන මුලට ගිහිල්ලා සිරිත්මත් මගේ සකි යහපත් ළමයේගේ උදේම නැගිටිతే ඒ විදිහටම කරනවලු. කළා අයිත් ඒ විභාග ටික පාස් වෙලා ඒ යන්න ඕන තැනකට යනවලු. ඒ කවදාවත් කරන්න පුළුවන්? පුළුවන්. ඉතින් අයිත් දැන් මහ බබෙක් ඉස්කෝලේ යනවා වගේ තමයි ඊට පස්සේ අයිත්. ඒක කරන්න බෑනේ. නේ? ඉතින් එහෙම හිතුවට වැඩක් නැහැ. ඒ වගේ ජීවිතේදී අපිට ඒ වෙලාවට අපේ කම්මැලිකම නිසා එතනින් ගියාට පස්සේ ඒ දවස්වල ඒ වැඩිහිටියෝ දීපු අවවාද පිළිගන්නේ නැති නිසා දැනුගත් අය කියන ඒවා අහගත්තේ නැති නිසා ඉතින් අපිට එක අතපසු වීම ජීවිතේ වෙනවද නැද්ද? බොහෝ අයට වෙනවා. මම නම් කවදාවත් පහුවෙච්ච දෙයකට පසුතැවිලි වෙන්නේ නැහැ. මම ජීවිතේ එහෙම රිග්‍රෙට් නැහැ. ඒ කියන්නේ වෙනවා. හැබැයි අපිට හිතුවොත් ඕන ඔය වගේ ලෙඩක් හදාගත්තොත් පුළුවන්. අපරාධය අරකම් මීට වඩා හොඳට කරන්න තිබුණා මේක මීට වඩා කරන්න තිබුණා වැඩක් නැහැ. එහෙම. ඉතින් ඒක තමයි අපි මොකද්ද කරන්නේ? වැඩක් නැහැනේ. දැන් මේ ඔක්කොම කොහෙන්ද මේ මනස්ගාත හදන්නේ? තමන්ගේ හිතේ. ඉතින් දැන් පොළව රත්තරන් කරත් බුදුහාමුදුරන් මේ පොළව රත්තරන් කරත් පහුවෙච්ච දේවල් වෙනස් කරන්න පුළුවන්ද? බැහැ නේද? ඒ නිසා දැන් මොකක් කරන්නද?
අනාගතේ තම ලොකුවට ප්ලෑන් තියාගෙන වැඩක් නැහැ. මේ මොහොතේ හොඳින් ජීවත් වෙන්න. ඉතින් ඒකනේ කරන්න ඕනේ. ඒක අමතක වෙනවා නම් ගේ වටේම ලියා ගන්න. මොකද්ද? මෙන්න අතීතයට ගිහිල්ලා මගේ හිත දුක් විඳිනවා මං වර්තමානයේ පිහිටත්තා කියලා හැමතැනම ලියන්න. එතකොට පේනකොට මතක් වෙනවනේ. මතක් වෙනකොට හරි අතාරින්න පුළුවන්. නේ? එහෙම ඉතින් ඒක තමයි. ඒ නිසා කවුරුත් තමන් පසුතැවිලි ගෙවල් වල පසුතැවිලි වෙන හදර වැඩක් නැහැ. හැබැයි අයිත් මොකද්ද කරන්නේ? ලැබිච්ච දවස ලැබිච්ච ජීවිතය අයි පසුතැවිලි වෙන විදිහට ජීවත් වෙන්න එපා. නේ? හොඳ උත්සාහයේ වීරයේ ඒ ධර්මයට අනුව ඒක ජීවත් වෙන්න. එතකොට ගියක වැඩක් නැති වුණත් අද දවස් හරියට ඒව කළා නේ. එතකොට අපි ජීවිතේ දවස් කීයද? 50යි. භාගයක් ඉවර 4න් 3ක්ද 2ක්ද? ආයෙත් තා භාගයක් ඉන්න පුළුවන් කියලා හිතන් ඉන්න. ඒකත් හොඳයි. එහෙනම් ඊතුරු භාගයවත් එදා කුසල් දහම්ම කරගන්න. සිහිය පිරිදු කරගන්න, ධර්මය අහන්න, අනිත් අයට උදව් කරන්න, වැඩපලක් කරන්න. එතකොට දවසක හරිම සතුටු වෙනවා. දවස හොඳට ගෙවිලා ගියා. නේ අලුතෙන් ඉපදිලා දැන් අඟුලිමාල දැන් බලන්න. එයා මිනිස්සු දහස් ගාණක් මැරුවා. බුදුහාමුදුරුවෝ අලුතෙන් ධර්මයක් කිව්වා. එයා ඒකේ පිහිටියා. ඊට පස්සේ මොකද උනේ? බුදුහාමුදුරුවෝ කිව්වා දැන් ඔයගේ අර කෑල්ල ඉවරයි හොඳේ. ඒක ඉවරයි. පරණ ජීවිතයට සමුදුන්නා. ඒක මැරුණා. දැන් අලුතෙන් ඉපදුණා. ධර්මයේ ඉපදුණා. අද ඉඳලා හොඳට ඉන්න. ඈ එතන වලාකුලකින් මිදිච්ච හඳක් වගේ මොකක් වෙනවද? තමන්ට දැන් අර පහුගිය දේවල් හිතන්න ඕනේ නෑනේ. කසාදේ වැරදුනාද? අරක වැරදුනාද? මේක වැරදුනාද? සහෝදරයෝ අවුල් ගියාද? අරක කරාද? වැඩක් නෑ. දැන් අද මේ දහම හම්බ වෙලා අද ඉඳලා හොඳට ඒ දහමට අනුව ජීවත් වෙනවා. දහමට අනුව හිතනවා. දහමෙන්ම හිත පිරිසුදු කරගන්න. හිත දමනය කරගන්න. හිත නිවා ගන්න. ඉවරයිනේ. නේ? දැන් අඟුලිමාල හාමුදුරුවෝ හිතුවා අපරාධි මම මැරුවා මෙයා මැරුවා කියලා කොච්චර වැඩක් තියෙද? දැන් කවුරුහරි මරලා තියෙද? ඈ? ඉච්චර පසුතැවෙන්න දෙයක් කළා නෑනේ. හොරකම් කළා තියෙද? හොරකම් කළා නෑ. බොරු කියන්න එපා. එහෙනම් මොනවද පසුතැවෙන්නේ? දැන් මරලත් නැත්තම් හොරකම් දැන් පසුතැවෙන්න ඕනවටනේ. හොරකම් කළා නෑ. අපරාධ ඕවගේ ඒව ජීවිතේට උන් නැත්තම් කිසි ඝාතියකුත් නෑ. ඕක මොකක්ද අනේ අර ඉස්සර ඔය අහලා නැද්ද කතාවක්? ගම මහගේ ගමහාමිනේගේ කතාව. අහලා නෑ? ඈ ඔය වගේ ගමහාමිනේ කෙනෙක් ඉඳලා. මිනිහා මැරිලා නෑ. යාගේ මහත්තයාත් ඉඳලා. මහත්තයා වැඩට ගියපු වෙලාවේ හිඟන්නෙක් ඇවිල්ලා ගෙදරට. ඇවිල්ලා වුවම කොහේ ඉඳලාද ආවේ කියලා ඒගොල්ලෝ. එළව ඉඳලා ආවේ කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ තාත්තත් හම්බුණාද කියලා. අන්න හිඟන්නට තේරෙනවා හොඳ ගෝගම්මණ්ඩි කෙනෙක්. හිඟන්න මොකද ඕ තාත්තා හම්බුණා. ඔබ දුව ගැනමයි මතක් කරන්නේ එහෙම කිව්වා ඉතින්. දැන් මොකෝ කරේ? එහෙනම් ඉන්න මම ඔබ කෑම එකක් හදලා දෙන්නම් අපේ තාත්තටත් හදලා දෙන්නම් කියලා. දැන් එයාටත් කන්න එකක් හදලා දීලා තාත්තටත් එකක් හදලා හොඳට කිව්වලු මේ ලොකු දුව මතක් කරා කියන්නේ රත්තරන් බඩු පොට්ටනිය ගැට ගහලා දුන්නු තාත්තට හේදී අවශ්‍යතාවයක් තියෙනවා. ඒදි ප්‍රයෝජනෙට ගන්න කියලා. හරිද? ඉතින් දැන් අර උට මාර chance එකනේ. ඉතින් ඌ ගියා. හරි මං කියන්නම් කියලා ගියා. ගියාට පස්සේ දැන් මහත්තයා ආවලු ගෙදර. මහත්තයාම විස්තර ඒගොල්ලෝ අනේ එළව ඉඳලා එක්කෙනෙක් ආවා. එයාට අපේ තාත්තාත් හම්බුනේ තාත්තා බලන්න මං ගැනමයි මතක් කරලා තියෙන්නේ. මං ඉතින් කෑම හොඳට කන්න හදලා දීලා තාත්තටත් එකක් හදලා දීලා තාම මොනවද එහෙම දුන්නේ. රත්තරන් බඩු ටිකක් දුන්නේ නැහැ ඒගොල්ලෝ. උන්දට එහෙ වියදම් එහෙම ඇතිනේ. ඊට පස්සේ මිනිහා වල කොයි පැත්තටද ගියේ කියලා. මේ පැත්තට තමයි එළව ගියේ කියලා. ඉතින් දෙයත් අස්සේ අරගෙන යනවලු යනකොට. අහලා නැහැ. කොහොම අහලා තියෙන ඉතුරු ටික කියන හේලා. මට කම්මැලි කියන්න. කොහොම ඉතුරු ටික අහලා තියෙන්නේ. ඔයගේ ප්‍රශ්නෙට උත්තරය ඒකේ තියෙනවා. එතෙන් මිනිහා යනවා. යනකොට දැන් අරු දැක්කා. අර මිනිහා එනවා අස්සේක පිට අල්ලගන්න. එයා කැලේකට ගියා. පාරෙන් කැලේකක් කැලේ වැදුනා. වැදුනම දැන් කැලේ අස්සේ අරයි යන්න බෑනේ. අර අස්සේ ගැට ගහලා යත් ගියා. අර දැකපු තැන. අර මොකෝ කරේ අර හොරා ඇවිල්ලා. අස්සයත් අරගෙන අරයට නොපෙනෙන්න ඇවිල්ලා අස්සයත් ලියන් අස්සයත් අරන් ගියා. දැන් මිනිහ බැලුවා දැන් මෙතනින් එහාට එලවල තේරුම්න්නේ නැහැ. කිමීට පයින්ම ගෙදර ගියා. ඊට පස්සේ අර ඩෝන් ඇහුවා හම්බ වුණාද එලව ගියපු යන කෙනා හම්බ වුණාද? ඔව් හම්බ වුණා. මට දෙන්න දෙයක් තිබුණේ මම අස්සේ දීලා එව්වා ඒක. ඉතින් කොහොම හිතා ගන්න එච්චරයිනේ. දැන් බලන්න අර ගෑනිත් එක රණ්ඩුනෙත් නෑ මොකුත් නෑ දෙන්න දෙයක් නෑ අස්සේ දීලා එව්වා ඒක. මොකද ඒ උන්දලාට කියලා දීලා වැඩකුත් නැතුව ඇතිනේ. නේද? දැන් අවුරුදු 7ක් ගිහිල්ලා. එයයි දැන් එළව ගිහිල්ලත් ඇති. ඔය දන්නේ නැලු කොහෙද ඉද්දි කියලා. මමට එළව ගියාත් දන්නේ නැහැ. ඉතින් ඇති දැන් ඉතින් ඔය අලුත්
ඉඩමක් හොයාගෙන අයිත් වගාවක් කරලා අපිටත් දානයක් මානයක් දීලා ඉන්න. දැන් බණ අහන්න ගත්ත ඊට පස්සේද? අහන්න බලන්න. එතකොට තමයි බණ පේන්නේ. නේ? හරි. ඔයාලා අයියෝ අර නැට්ට පිටින් අලි මැරෙනවා කියන්නේ අර පේන්නේ නැද බිලියන 7ක් කෙලවිලා තියෙන එක වැස්සකට. ඔහෙට පුංචි පාඩුවක් වෙලා තියෙනවා. අනුර කුමාරට ලියුමක් දාන කෝටියක් දෙන එක මට 50ක් දෙන්නේ. හරි වාඩි වෙන්න. ඕවා ප්‍රශ්න දාන්නේ. දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරලා මොකක්ද තේරෙන්නේ? හරියට අහලා නැහැ. හොඳට අහන්න. මොකද කිව්වේ? අයි ওই දේශනා හොඳට අහන්න. ඔය ඉන්නේ මේ උඩින් කියන කතාවක් නෙවෙයි. ඒව අහන්න. දැන් මේ මිනිස්සු එක එක්කෙනා දුක් විඳිනවා. එක එක්කෙනා දුක් විඳින්නේ කාගේ ලෝකවලද? තමන්ගේම ලෝකෙද? කාගේ ලෝකෙද? තමන්ම හිතින් හදාගෙන හිතින් මවාගෙන තමන්ම අර දැන් කියන සක්කාය දිට්ඨියනේ. එයාව මුල් කරගෙන දුක් විඳිනවා. නේද? ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරනේ වැරදි චින්තනය අවබෝධ කරගත්තොත් අන්න මේ ජීවිතය අර සක්විති රජ වුණාටත් වඩා වටිනවා කියන්නේ. දෙවි ලෝකෙට යනවටත් වඩා. ඉතින් ඒක නිසා හොඳට අහන්න. ධර්මයේ කියලා කියන්නේ මේ ආවට ගියාට තේරෙන ලේසියට තේරුම් යන උඩින් පල්ලෙන් තේරෙන එකක් නෙවෙයි. ඒක බුදුහාමුදුරුවෝ ගැඹුරු නුවණකට අවබෝධ වෙච්ච එකක්. ඉතින් ඒක නිසා ඒක අපිත් මේ ජීවිතේ අපිටත් ඒ ප්‍රඥාව ඇතුළාන්තයේ තියෙනවා. හැබැයි ඒක අවදි කරගන්න. ප්‍රඥාව අවදි වෙන විදිහට මානසිකාර්යය යෙදුණා. අපි වැරදි විදියට මානසිකාර්යය යෙදුණොත් අපේ මෝහයමයි මතුවෙන්නේ. මෝඩකමමයි ඉස්මතු වෙන්නේ. තමමයි ඉස්මතු වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. හරි අදට සාකච්ඡාව එච්චරයි. එහෙනම් කාටවත් ආ ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න තියෙනවද? නැහැ නේ. හැම දිනාටම තිරුවන් සරණයි සුවපත්.